සුබෝදෑසනක් වේවා. Faith Forward YouTube නාලිකාව සමගින් මේ උදෑසනත් එකතු වෙලා සිටපු සියලු දෙනාටම දවසෙත් අපි දෙවියන් වහන්සේගේ වචනේ වෙතට අපගේ අවධානය යොමු කරමු. අද අපි කතා කරන්නේ බොහෝ දෙනා මුහුණ දෙන තවත් තත්ත්වයක් ගැන. එනම් ඊර්ෂ්‍යාව ගැන. ඔබ හොඳට වැඩ කරනකොට, උසස් වෙනකොට, දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනකොට හැමෝම ඒ ගැන සතුටු වෙන්න යන්නේ නැහැ. අපි දකින්න යෝසෙප් ජීවිතේ. යෝසෙප් සිහිනයක් දැක්කා. අපි ඊට කලින් දවසේ ආරම්භ කළා යෝසෙප් ගැන කතා කරන්න. යෝසෙප්ගේ සිහිනය ගැන කතා කළා අපි. යෝසෙප් සිහිනයක් දුටුවට පස්සේ 37 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ අවසානයේ කියනවා ඔහු කෙරෙහි වඩා වෛර වූය කියා. යෝසෙප්ගේ සහෝදරයෝ යෝසෙප්ට වෛර වුණා. 8 වෙනි පදයේ අවසානයේ කියනවා ඔහු කෙරෙහි වඩා වෛර වූය. නැවත වතාවක් 11 වෙනි පදයේ කියනවා ඔහුගේ සහෝදරයෝ ඔහුට ඊර්ෂ්‍යා කළෝය. ජීවන්ත අපි දකිනවා යෝසෙප්ගේ ජීවිතේ යෝසෙප්ගේ පියා ඔහුට ආදරය කළා. දෙවියන් වහන්සේ යෝසෙප්ට දර්ශනයක් දුන්නා. මේ පියා ආදරය කරපු එකත් දෙවියන් වහන්සේ ඔහුට දර්ශනයක් දුන්න එකත් ඔහුගේ මරණය සැලසුම් කරන්න හේතුවක් වුණා. 37 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදයේ සිට 20 වෙනි පදයේ දක්වා අපි දකිනවා ඔහු දුරදීම ඔහු දැක ඔහු මරණ පිණිස ඔහු ළඟට එන්න මත්තෙන් මන්ත්‍රණය කරගත්තෝය. ඔහු ඔවුන්ට කතා කොට අන්න සොප්පකාරයන්නේ දැන් මරෙල්ලා ඔහු මරා වලක දමා ඡණ්ඩ මුර්ගෙක් ඔහු කෑයයි කියමුව. එවිට ඔහුගේ ස්වප්නයට කුමක් වන්නේදයි බලමුයි කිව්වෝය. ඔහුගේ මරණය සලසුම් කරන්නට හේතුවක් වුණා දෙවියන් වහන්සේට දීපු දර්ශනය. සහෝදරක අපි මරලා බලකට දාලා බලමු එයාගේ දර්ශනයට මොකද සිද්ධ වෙන්නේ කියලා. සෙනවන්තේ මේ ගැන කාරණා කීපයක් උදැසන මම කැමතියි ඔබත් එක්ක කතා කරන්න. පළවෙනි දේ ඊර්ෂ්‍යාව ඔබේ වරදක් නෙවෙයි. පියා ආදරය කරපු එක සිහිනයක් තිබීම යෝසෙප්ගේ වරදක් නෙවෙයි. ඔබව නතර කරන්නට කාටවත් ඉඩ දෙන්න එපා. මිනිස්සු ඔබට ඊර්ෂ්‍යා කරනකොට, මිනිස්සු ඔබට වෛර කරනකොට, ඔබට යම් අයගෙන් ආදරය ලැබෙන නිසා, ඔබට දර්ශනයක් සිහිනයක් තිබෙන නිසා මේ කාරණාව නිසා ඔබව නතර කරන්නට කිසි මිනිසෙකුට දෙන්න එපා. ඔබට පැමිණි සිහිනය දෙවියන් වහන්සේගෙන්. ඔබට ලැබෙනා ප්‍රේමය, ඔබට ලැබෙනා සැලකිල්ල දෙවියන් වහන්සේගෙන් නියම වූ දේවල්. එනිසා ඔබව නතර කරන්නට දෙන්න එපා. දෙවැනි දේ අපි තේරුම් ගනිමු. බොහෝ විට ඊර්ෂ්‍යාව පැමිණෙන්නේ සමීප අයගෙන්. දැන් මේ කාරණාව ඔබේ සමීපතමයන් සමග ප්‍රශ්නයක් ඇති කරගන්න හෝ ඔවුන්ට දොස් පවරන්නට හෝ ඔවුන්ට චෝදනාවක් කරන්න හේතුවක් කරගන්න එපා. අපි යෝසෙප්ගේ ජීවිතය දකිනවා ඔහුට වෛර වුණේ, ඔහුට ඊර්ෂ්‍යා වුණේ ඔහුගේ සමීපතමයන්, ඔහුගේම සහෝදරයන්. මේක අපිට වේදනාකාරී. නමුත් දෙවියන් වහන්සේගේ සලස්ම නතර කරන්න බෑ. කිසි මිනිසෙකුට, කිසි සමීපතමයෙකුට දෙවියන් වහන්සේ ඔබට දු දර්ශනය හෝ සිහිනය නතර කරන්න බෑ. තුන්වෙනි කාරණාව අපි තේරුම් ගනිමු. ඊර්ෂ්‍යාව ඔබව පහළට නොව ඉහළට ගෙන යන බව. යෝසෙප්ගේ සහෝදරයෝ යෝසෙප්ව වික්කා. එක පරාජයක්, එක ප්‍රතික්ෂේප වීමක් වගේ පෙනුණා. නමුත් ඔහුගේ රාජකාරිවල ආරම්භක ස්ථානයට, එනම් පොතිපර්ගේ ගෙදරට ඔහු පමුණුවනු ලැබුවේ ඔහුගේ සහෝදරයන්ගේ ඊර්ෂ්‍යාව. අවාසියක් වගේ පේන දේවල් දෙවියන් වහන්සේගේ සැලැස්මේ කොටසක් සෙනෙහවන්තය. අද ඔබට තේරෙනවා නම් ඔබේ ජීවිතයේ යම් දේවල් අවාසියට සිද්ධ වෙනවා. මිනිස්සු ඔබට ඊර්ෂ්‍යා කරනවා කියලා, ඔබේ ජීවිතේ පහළට ඇදලා දාන්න උත්සාහ කරනවා කියලා,
ඔබේ සිහිනයට මොකද වෙන්නේ කියලා ඊර්ෂ්‍යා සහගතව බලන් ඉන්නවයි කියලා ඒක දෙවියන් වහන්සේගේ සැලැස්මේ කොටසක්. දෙවියන් වහන්සේගේ සැලැස්ම සම්පූර්ණ වීමට දෙවියන් වහන්සේ ඊර්ෂ්‍යාවත් භාවිතා කළා යෝසේපගේ ජීවිතේ. ඔබ නතර කරන්නට කිසි මිනිහෙකුට විදියක් නැහැ. ඔබට නොපෙනෙන තනත් දෙවියන් වහන්සේ බුදෙසා වැඩ කරනවා. ඒ නිසා මනුෂ්‍යයන්ගේ ඊර්ෂ්‍යාව හැමුවේ මනුෂ්‍යයන්ගේ වෛර කිරීම හැමුවේ ඔබ අතහැරලා දාන්න එපා. පසුබට වෙන්න එපා. මේ උදැස්සන ඔබේ ඇදහිල්ල පුබුදවා ගන්නට. ඔබේ දර්ශනය ඔබේ සිහිනය පුබුදවා ගන්නට. මනුෂ්‍යයන්ගේ ඊර්ෂ්‍යාවන් හැමුවේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සලස්ම ඔබේ ජීවිතේ සම්පූර්ණ කරන්නට යනවා. අපි යාඥා කරමු. බලවන්ත පියාණනේ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මනුෂ්‍යයන්ගේ ඊර්ෂ්‍යා හමුවේ පවා මනුෂ්‍යයන්ගේ වෛර කිරීම හමුවේ පවා ඔබ වහන්සේගේ සිහිනය වහන්සේගේ මනුෂ්‍යයන්ගේ ජීවිතය බිෂ්ට කරන නිසා අද දවසේ මේ පණිවිඩයට ඇහුම්කන් දෙන යමෙක් ඊර්ෂ්‍යාව නිසා මනුෂ්‍යයන්ගේ වෛර කිරීම නිසා ඔබගේ දර්ශනේ නතර වෙලා සිටිනවාද? ස්වාමිනී යාඥා කරන දවසේ නැවත වතාවක් ඒ දර්ශනය සිහිනය පුබුදු කරගෙන ජීවිතේ ඉදිරියට යන්න ඉහළට යන්න දෙවියන් වහන්සේ කරුණාව දුන මැනව කියා ජේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන් ආමෙන්. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක්වා. මේ පණිවිඩය ඔබට ආශිර්වාදයක් වුණා නම් ඊළඟ ඔබගේ මිතුරන් සමග බෙදා ගන්නට එකතු වෙලා සිටින්න Faith Forward YouTube නාලිකාව සමගින් යෝසෙෆ්ගේ ජීවිතයේ තවත් කාරණාවන් අපි ඊළඟ දවසේ බලන්න යනවා.